නෝකෝ දන්නෝ මොක ඇස් දෙකෙන් බලලා ඇට දෙකෙන් හිතන එක. තෝ දන්නොත් තෝ කාටද කතා කරන්න කියලා? මං මුනියා. මුනියා නෙමේ තනිය වුණත් අපිට මොකද? අපි ඉල්ලන්නේ අපේ බෝලේ. අපි කාටවත් වැරද්දක් කරේ නෑ. දේශපාලඥයාගේ තියෙන පාදඩ ගතිය, මිලේච්ඡ ස්වභාවය, මේ රටේ මිනිස්සුන්ගේ නීතිය හා සාමය රකින පොලිසිය තිබිච්ච තුප්පහි ගතිය බයිබලයේ තියෙනවා යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය කියලා. මම හිතන්නේ යුක්තිය ස්වර්ගයට වැඩිය වටිනවා. එනිසා මේ පාතාල කල්ලි විශේෂයෙන්ම කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල කල්ලි වලින් තමයි මේ මෑත කාලේ උස්මන් රජාගේ චරිතයට රපතල අභියෝග එල්ල වුණේ. මලකඩ කාපු ඔලු සුද්ධ කරන සන්දිට්ටි ටීවී YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ජීවමාන චරිතයක් පසුබිම් කොට ගනිමින් කේන්ද්‍ර කොට ගනිමින් නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් පිළිබඳව. ඒ තමයි ෆාදර් චිත්‍රපටය පිළිබඳව තමයි අද අපි පුළුල් විචාරයක්, පූර්ණ විචාරයක් මේ චිත්‍රපටයේ පසුබිම කුමක්ද, මේකට අනුභූතිය වෙච්ච චරිතය කුමක්ද, මේ චිත්‍රපටයට පසුබිම් වෙච්ච අත්දැකීම් වෙච්ච කාල පරාසය කුමන කාලයේද, ඒ කාලයේ පැවතුණු දේශපාලන සහ ආර්ථික සමාජ සංස්කෘතික වටපිටාව මොකක්ද, මෙන්න මේ කාරණා, ඒ වගේම මේ ෆාදර් චිත්‍රපටයේ පවතින කලාත්මක ලක්ෂණ මොනවද, මෙන්න මේ පිළිබඳව ඔබත් එක්ක මේ චිත්‍රපටිය ඔබ නැරඹුවා නම් ඒ නරඹපු සිදුවීම් නැවත නැවත ආවර්ජනය වෙමින් අපිට ඒ චිත්‍රපටියේ තියෙන කලාත්මක ලෝකය පිළිබඳව අවලෝකනයක දෙන්න අවස්ථාවක් තමයි අද අපි මේ කතා කරන්න පටන් ගත්තේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය බවට පත් වෙලා ඉන්න ගම්පහ ඔස්මන් ගුණසේකර කියන ඒ මහා පුරුෂයා පිළිබඳව, ඒ වගේම අපි මේ චිත්‍රපටයේ ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා, ගීත ගණනාවක්. ඒ අතර ප්‍රධාන ගීතයක් තමයි මේ පරසතු යාය කියන ගීතය, චාමර වීරසිංහ කියන මේ ගීතය කොච්චර දුරට 1970 90 20 වසරක කාලය, දශක දෙකක කාලය තුල ලංකාවේ තරුණ පරම්පරාවගේ සිහින ටික බොද වෙලා ගිය හැටි, ජීවිතයේ තියෙන අනියත බව කියන හැටි, අපිව නිවන ගීතයක් වෙලා තියෙන හැටි, ඒ ගීතේ කොච්චර දක්ෂ විදිහට මේ චිත්‍රපටයේ කතා තේමාවත් එක්ක බද්ධ වෙනවද කියන කාරණා පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවාද. ඒ වගේම මේකේ තව ගීතයක් තියෙනවා, පත්තිනි ගැන කතා කරන ගීතයක්. ඒ නිසා අපි අද යමු මේ ෆාදර් චිත්‍රපටය පිළිබඳ පූර්ණ විවරණයකට යන්න. නෝකෝ දන්නෝ මොක ඇස් දෙකෙන් බලලා ඇට දෙකෙන් හිතන එක. තෝ දන්නොත් තෝ කාටද කතා කරන්න කියලා? මං මුනියා. මුනියා නෙමේ තනිය වුණත් අපිට මොකද? අපි ඉල්ලන්නේ අපේ බෝලේ. අපි කාටවත් වැරද්දක් කරේ නෑ. මේ චිත්‍රපටියට ප්‍රධාන සාධකයේ බවට පත්වෙච්ච කතානායකයා නැත්නම් ප්‍රධාන චරිතයේ බවට පත් වෙන්නේ කවුද? ගම්පහ ඔස්මන් අයියා. ඇත්තටම අපි ඔස්මන් අයියා කියලා කියන එක වැරදි. මොකද මේ වෙනකොට මේ කතානායකයා නැත්තම් මේ ගම්පහ ඔස්මන් අයියාගේ වයස අවුරුදු 69ක් 70ක් වෙනවා. එතකොට ඔස්මන් අයියා කියලා ගම්පහ මිනිස්සු ඔව හඳුන්වන්නේ ගෞරවයක් විදිහට. මොකද මේ චිත්‍රපටයේ පසුබිම් වෙච්ච කාලය 1970වත් 90වත් අතර දශක දෙකක කාලය. 1976 ඉඳලා 1991 දක්වා මේ කාලය තමයි චිත්‍රපටයට පසුබිම් වෙච්ච ඒ සමාජ පසුබිම. එතකොට මෙන්න මේ කාලය තුල ගම්පහ නගරයේ තිබිච්ච දේශපාලනය, ඒ වගේම මැර කල්ලි, මිනිස්සුන්ට එල්ල වෙච්ච පීඩන, දේශපාලඥයාගේ තියෙන පාදඩ ගතිය, මිලේච්ඡ ස්වභාවය, මේ රටේ මිනිස්සුන්ගේ නීතිය හා සාමය රකින පොලිසිය තිබිච්ච තුප්පහි ගතිය, පාදඩ ගතිය සහ මේ රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ලේ පිපාසිත
පාලකයන්ගේ රණසිංහ ප්‍රේමදාස ඇතුළු මේ ඝාතක මානසිකත්වයක් තිබිච්ච රාජතස්ත්‍රවාදයක් නිර්මාණය කරපු පාදර ජනාධිපතිවරුන්ගේ සහ ඒ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරපු එවකට ආරක්ෂක ඇමතිවලා හිටපු රංජන් විජයරත්න වැනි පෞකාරයන් පිළිබඳව කතා කරන චිත්‍රපටයක් විදිහට මේ චිත්‍රපටය මුලින්ම හඳුන්වා දෙන්න පුළුවන්. මේ ලෝකෙ තියෙන පුදුම සහගතම දේ තමයි මනුෂ්‍ය ජීවිතය. ඉපදෙනවයි මැරෙනවයි කියන්නේ. පුදුම සහගත දේට එන වෙලාවයි. මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි ඇත්තටම මේ කතානායකයා නැත්තම් ප්‍රධාන චරිතය වෙච්ච ගම්පහ ඔස්මන් අයියාගේ චරිතය තවමත් ජීවමානයි. මේ චිත්‍රපටයේ තියෙන විවිධ චරිත තාමත් ඇත්ත ලෝකයේ තුල ජීවත් වෙනවා. මොකද කලාව කියලා කියන්නේ සත්‍ය සමග මුසු මිත්‍යාවට. එහෙනම් සත්‍යයෙන් භාගයයි මිත්‍යාවෙන් භාගයයි මේ දෙකම මේ කලාකෘතියක් තුල තියෙනවා. එනිසා අපේ මේ ෆාදර් චිත්‍රපටය ඇතුලේ මේ කියපු සත්‍ය සහ මිත්‍යාවේ සංකලනයක් තියෙනවා. එතකොටයි ඒක කලා නිර්මාණයක් වෙන්නේ. නැත්තම් සත්‍ය අමුයෙන් කිව්වොත් ඒක කලාවක් නෙවෙයිනේ. ඒක වාර්තාවක්. එනිසා මේ සිනමාපටය කලාත්මක සිනමාපටයක් බවට නිර්මාණයක් බවට පත් වෙන්නේ මෙන්න මේ සත්‍ය සිදුවීම් ටික ප්‍රතිභාවෙන් සහ පරිකල්පනයෙන් අලුත් ඇහැකින් දැකලා නිර්මාණය කරපු කෘතියක් නිසා. ඔස්මන් අයියාගේ මේ වර්තමාන චරිතයට අවුරුදු 70ක චරිතයට පනපවන්නේ ප්‍රතිභා පූර්ණ නළුවෙක් වෙච්ච සෞම්‍ය ලියනගේ. අපි දන්නවා සෞම්‍ය ලියනගේ කොච්චර දක්ෂ නළුවෙක්ද කියලා ජැක්සන් ඇන්තනීගේ අබා පඩු අබා චිත්‍රපටයේ හබරගේ චරිතය අපූර්වට නිර්මාණය කරලා මේ සිනමාවේ ලොකු සනිටුහනක් කරා. අශෝක හදගමගේ අක්ෂරයේ චිත්‍රපටයේදී ප්‍රබල චරිතයක් නිරූපණය කරනවා කෞතුකාගාරයේ පාලකයා හැටියට කටයුතු කරලා මේ සෞම්‍ය ලියනගේ. එනිසා මේ සෞම්‍යගේ වයෝවෘද්ධ අවධියේදී සෞම්‍ය අපූර්වට පනපවනවා කාගේද ඔස්මන් අයියාගේ චරිතයට. බයිබලයේ තියෙනවා යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය කියලා. මම හිතන්නේ යුක්තිය ස්වර්ගයට වැඩිය වටිනවා. එතනදී 12 වතාවක් මේ ඔස්මන් අයියව ඝාතනය කරන්න පාතාල කණ්ඩායම් කීපයක් කටයුතු කරා. ඔස්මන් අයියා යන්නේන වෙලාවල් බලලා ඒවා චෙක් කරගන්න ඒ පාරවල් වල කැමරා හයි කරලා බලන් හිටියා. ඒ නිසා මේ පාතාල කල්ලි විශේෂයෙන්ම කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල කල්ලි වලින් තමයි මේ මෑත කාලේ ඔස්මන් අයියාගේ චරිතයට රපතල අභියෝග එල්ල වුණේ. එනිසා ඝාතනය කරන්න සැලසුම් කරේ. ඇයි මේ ඝාතනය කරන්න පාතාල කල්ලි උත්සාහ ගත්තේ ඔස්මන් අයියාව? මේ කුඩු ව්‍යාපාරය සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිදු තැනක ඉඩ දෙන්නේ නැතුව ඒ ගම්පහ දිස්ත්‍රික්කේ පියා හැටියට ගම්පහ දිස්ත්‍රික්කේ තාත්තා වගේ ඔස්මන් අයියා මේ මිනිස්සු ආරක්ෂා කරන්න කටයුතු කරා. මේක බරපතල ප්‍රශ්නයක් වුණා වර්තමානයේ ඉන්න කාටද? කුඩු පාතාලයට. එනිසා ඔවුන්ට අභියෝගයක් වුණා, තර්ජනයක් වුණා ඔස්මන් අයියාව. අනේ නිසා තමයි ඔස්මන් අයියාව ඝාතනය කරන්න සැලසුම් කරේ. ඒ අවසාන මොහොතේ අවසන් 12 වෙනි අවස්ථාවේදී තමයි ඔස්මන් අයියා යනකොට පස්සෙන් ෆලෝ කරලා අපි දැක්ක මෑත කාලෙදී ඔස්මන් අයියාට වෙඩි තිබ්බා. නමුත් ඔස්මන් අයියා මැරුණේ නැහැ. මිනිස්සු මරණයට කියන්නේ අවසන් නින්ද කියලා. මෙන්න මෙතනින් තමයි මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නේ. ඔස්මන් අයියාගේ ජීවිතේට යම් තර්ජනයක් සිද්ධ වෙද්දී මේ සබහාදහම නැත්නම් මේ විශ්වය නැත්නම් දෙවියන් වහන්සේ විසින් ඔස්මන් අයියාව ආරක්ෂා කරනවා. උඹ කරන්න යහපත් දෙයක්.
ඔබ කරන්නේ හොඳ දෙයක්. ඔබ මේ සමාජය පිරිසිදු කරන තාත්තෙක්. වගේ ඉන්විසිබල් පවර් එකකින් ඔස්මන් අයියා රකින්නවායි කියන එක සංකේතාත්මක විදිහට ඉදිරිපත් කරන්න තමයි අර චිත්‍රපටියේ ඒ සුවිශේෂී අවස්ථාවල තීරණාත්මක අවස්ථාවලදී ඔස්මන් අයියාගේ ඉදිරියේ මැවිලා පේනවා අර දේවදූතයෙක් වගේ රූපයක්. මේ දැඩි කතෝලික භක්තිකයෙක් විදිහට කටයුතු කරපු පල්ලියත් එක්ක ලොකු සම්බන්ධයක් වෙච්ච හෘද සාක්ෂියක් කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට ඔස්මන් අයියා මේ චරිතය නිරූපණය කිරීම සඳහා මේ අධ්‍යක්ෂකවරයා විසින් පාවිච්චි කරලා තියෙන සිනමා රූපී සංකේත අතිශය සාර්ථකයි කියලා මේ මොහොතේ අපිට කියන්න පුළුවන්. චිත්‍රපටයක අතිශය වැදගත් වෙනවා සිනමා කෘතියක කාලය සහ අවකාශය. එතකොට මේ කාලය සහ අවකාශය මේ අධ්‍යක්ෂකවරයා විසින් අපූර්වට නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. කැලෙන්ඩර් වල දාලා තියෙන දින කැමරාවට හසු කරගන්නවා. ඒ වගේම ඇඳුම් පැළඳුම්, ඒ වගේම ඒගොල්ලන්ගේ භාෂාව, ඒගොල්ලන් පාවිච්චි කරන ගමන් යන්නෙන්න පාවිච්චි කරලා තියෙන උපකරණ, කඩසාප්පු වල ස්වභාවයන්, අකුරු වල ස්වභාවයන්, ඇඳුම් වල ස්වභාවයන් අතිශය සාර්ථක ලෙස අවකාශය තරණය කරමින් අපි අතීතයේ 1976 අවුරුද්දට මේ ප්‍රේක්ෂකයව එක්කගෙන යනවා මානසිකව ඒ ලෝකෙට, ඒ යුගයට. ඔයිසි මහත්තයට පොඩි ආරාධනයක්. මොකේද? ඕක බලන්නකො සර්, පොඩි සංගීතයක්. සංගීතය කිව්වම මම හිතුවා මිල්ටන්ලා ජෝතිලා ගෙන්නයි කියලා. ලබන සැරේ ලොකුවට කරනවා සර්. මේ සැරේ වාද බඩ. ඇත්තටම ඔස්මන් අයියා කියලා කියන්නේ ගම්පහ පවුලක හැදිච්ච පිරිමි දරුවා, සාමාන්‍ය පවුලක කෙනෙක්. ඒ දරුවට හමුදාවට යන්න, මේ තරුණයාට හමුදාවට යන්න ලියුමක් ලැබෙනවා. ඒ හමුදාවට යන්න ඒ කාලේ හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ තනතුරක් ලබා ගන්න යද්දී පොලිස් වාර්තා ඇතුළු බොහෝ දේ සලකා බලනවා. චරිතය හොඳට තියෙන්න ඕනේ, ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්න ඕනේ. නිසා මේ ඔස්මන් අයියාගේ ඒ චරිතය බොහොම නිරෝගිමත්, ක්‍රීඩාශීලී, කෙලින් කතා කරන චරිතයක් බවට මේ ඔහුගේ තරුණ අවධිය තුලදී සිනමාකරුවා ඔහුව පිරිසිදු කරන්න උත්සාහ කරගෙන තියෙනවා. එතනදී පූජනගේ රංගනය ඔස්මන් අයියාගේ අතීත චරිතයට පුදුමාකාර සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. හරි අපේ වැරද්ද බෝල දෙන්නකො. දන්නොත් කාටද කතා කරන්න කියලා. මං මුනියා. මුනියා නෙමේ, තනියා වුණත් අපිට මොකද? අපි කාටවත් වැරද්දක් කරේ නෑනේ. කොහොමද ඔය කතාව? පට්ට කරා. මෙන්න මෙහෙම චන්දි සෙට් එකේ නායකයා හැටියට ගම්පහ පැත්තේ හිටියේ ඥාන කියන කප්පන්කරුවා. ඔහු අරක්කු විකුණනවා, කසිප්පු පෙරනවා, ඒ වගේම ප්‍රාදේශීය දේශපාලඥයන්ට කඩේ යනවා. ඔවුන්ගේ දරුණු මිලේච්ඡ කොන්තරත් සිද්ධ කරන්නේ මේ ඥාන කියන චරිතේ. ඔහුට හිටපු පිරිස ඒ අරක්කු බොන, මංකොල්ල කන, ස්ත්‍රී දූෂණ කරන, මිනිමරුන් කුලියට සිද්ධ කරන, කසිප්පු පෙරන, කප්පම් ගන්න මේ සමූහයක් මෙතන හිටියේ. මේ ගම්පහ නගරයේ වෙලෙන්දන්ට, ජනතාවට, ජන ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල කරපු කණ්ඩායමක් තමයි මේ හිටියේ, මේ ඥානය ඇතුළු කණ්ඩායම. ඔහුට සහයෝගය ලබා දුන්නේ ප්‍රාදේශීය දේශපාලඥයෙක්, එවකට ගම්පහ ප්‍රාදේශ සභාවේ හිටපු විපක්ෂ නායක. ඔහු පසුව ඔස්මන් අයියා ඝාතනය කරනවා උසාවි සංකීර්ණය තුලදී. ඔහුගේ නම මයිකල් විජේසේකර, ප්‍රාදේශ සභාවේ විපක්ෂ නායක ගම්පහ. දැන් මේ දේශපාලඥයන්ගේ තියෙන රැකවරණයෙන් එදා චන්ඩි, එහෙම නැත්නම් පාතාලයෝ, එහෙම නැත්නම් කොල්ලකරුවෝ, කප්පන්කාරයෝ නගරේ පාලනය කරා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ මොකද්ද කරන්නේ? මේ මයිකල් විජේසේකර, මේ ප්‍රාදේශීය දේශපාලඥයා තමන්ගේ දේශපාලන බලය යොදාගෙන අර වගේ ඥානෙල වගේ පාදඩ මිනිස්සු පාවිච්චි කරනවා. කුමක් සඳහාද? තමන්ගේ දේශපාලන අරමුණු, පුද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා. අන්න එහෙම නිර්මාණය කරපු අර කඩේ යන කටුකන බල්ලෙක් තමයි කවුද? ඥාන කියන කෙනා ගම්පහ හිටපු.
එතකොට මම ඔබ කියන්නේ මේ පොඩි උන්ගේ රැඟිලි මම බලන් ඉන්න ඕන කියලා. තාම ඇට කිල්ලෝ. ඒතර මෙන්න මේ චරිතත් එක්ක ලොකු ගැටුමක් ඇති කරගන්නවා මේ එදා හිටපු ඔස්මන් කියන චරිතය. ඒ තරුණයා අවසානයේදී මේ හමුදාවට යන්න හිටපු, මේ රට සේවයක් කරන්න යන්න හිටපු මේ ඔස්මන් කියන තරුණයා, චිත්‍රපටයේ කතා වෙන ඩෙස්මන් කියලා චරිතය අවසානයේදී මහා දැවැන්ත රටම කතා වෙන අපරාධකාරයන්ට විරුද්ධව කටයුතු කරපු අධිකරණ භූමියක් ඇතුළෙදිම මේ පාදඩ මිලේච්ච පිසාච සොම්බියන්ම ඝාතනය කරලා රටම නමක් දිනාගත්ත වීරයෙක් බවට පත් වෙනවා ඔස්මන් විජේසේකර.